මැද පෙරදිග කලාපයේ මාස දෙකහමාරකට අධික කාලයක් තිස්සේ පවතින යුද්ධමය වාතාවරණය තවත් තිවර කරමින් පසුගියදා ලෙබනනේ බේරුට් නගරය වෙත ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවත් සමග මේ වන විට මැද පෙරදිග තත්ත්වය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමට අදාළව ලෙබනනේ බේරුට් අගනගරයට ප්‍රහාර එල්ල නොකරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබුණත් මේ ආකාරයට සටන් විරාම ගිවිසුම කඩකිරීම සම්බන්ධයෙන් ඉරානය දැඩි මතයක සිටින අතරම ඉරානයේ ටෙහෙරාන් අගනගරයට රැස් වූ විශාල ප්‍රමාණයේ ජනතාවක් විරෝධතාවක්ද පවත්වනු ලැබුවා. ඉරානයට සහය පල කරන ලෙබනනේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කළ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරානය විසින්ද උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් බැලස්ටික් මිසයිල් ප්‍රහාර මාලාවක් පසුගියදා එල්ල කරනු ලැබුවා. ඉරානයේ මේ ප්‍රහාරයන් සඳහා ගුවනේ සිට දියත් කළ හැකි බැලස්ටික් මිසයිලද යොදාගත් බව ඉරානයේ මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මේ ආකාරයට මැද පෙරදිග යුද උණුසුම ඉහළ යමින් තිබෙන පසුබිමක ඉරාන විප්ලවීය හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ සතියක් පුරා ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සැලසුම් වල පළමු අදියරය මේ ප්‍රහාරය බවත්ය. ඉතින් කෙසේ වෙතත් ඊශ්‍රායලය වෙත එල්ල කළ මේ ප්‍රහාරය බහුතරයක් වූ ඉරාන වැසියන් ටෙහෙරාන් නගනුවරට රැස්ව ජය ප්‍රීතිඝෝෂ නගමින් සමරන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලය වෙත එල්ල කළ මිසයිල් ප්‍රහාර වලින් බහුතරයක් මිසයිල් සිය ගුවන් ආරක්ෂක පද්ධතිය යොදා ගනිමින් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත් තිබෙනවා. ඒ වගේම ඉරාන විප්ලවීය හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ඉබ්‍රහීම් සුල්විකාරි නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වහාම නවත්විය යුතු බවත් එසේ නොමැති වුවහොත් ඊශ්‍රායලයට පසුතැවීමට ලක්විය හැකි දරුණු ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බවයි. ඒ වගේම මෙයට පිළිතුරු ලෙස ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර තිබෙන්නේ විධානය ලැබුණ සනින් ඉරානය වෙත පහර දීමට තමන් සූදානමින් සිටින බවයි. ඉතින් මේ ආකාරයට මැද පෙරදිග කලාපයේ යුද උණුසුම කෙමෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකථන සංවාදයක් මගින් දැනුම් දුන් බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඉතින් මීට අමතරව ප්‍රහාර එල්ල කර ගැනීමෙන් කිසිවෙකුටත් යහපතක් සිදුවන්නේ නැති බවත් සියල්ල අතහැර ඉක්මනින් සාකච්ඡා මේසයට එන ලෙසත් ඉරානයෙන් ඉල්ලා සිටින බවත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව තීරණ ගන්නේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නොව තමන් බවත් ඒ වගේම ඉරාන සාමග විසුම පිළිගැනීම හැර ඊශ්‍රායලයට අන් විකල්පයක් නොමැති බවද ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ සුවිශේෂී ප්‍රකාශයන් ලෙස විදේශ මාධ්‍ය හුවා දක්වා තිබෙනවා. මේ ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් තිබෙන පසුබිමක ඒවා සියල්ල නොසලකා හරින ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල හමුදා විසින් අද උදෑසන පියවරගෙන තිබුණා. මේ ආකාරයට මිසයිල් හා ප්‍රහාරක යාන යොදා ගනිමින් එල්ල කළ මේ ප්‍රහාරය ඉරානයේ බටහිර හා මධ්‍යම කලාපවල පිහිටවා තිබෙන මිසයිල් විහිදුම් මධ්‍යස්ථානය ඇතුළු බලශක්තියෙන් නොවන ගොඩනැගිලි ඉලක්ක කළ බවයි ඉරාන හමුදා මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. ප්‍රහාරය ප්‍රධාන වශයෙන්ම ඉරානයේ අගනගරය වන ටෙහෙරාන් නගරයට අමතරව ඉස්ෆහාන්, කරාජ්, ටබ්ලිස් යන නගර ඉලක්ක කර එල්ල කර තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ටෙහෙරාන් නුවර අන්තර්ජාතික ගුවන්තොටුපළද මේ ප්‍රහාරය ඉලක්කයක් වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරමින් තිබෙන පසුබිමක පසුගිය අප්‍රේල් මාසෙන් පසු ඇති වූ දරුණුතම යුදමය වාතාවරණය හමුවේ කලාපීය සාමපේක්ෂාවන්ද මේ වන විට අනපේක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙන බව සඳහන් කරන්න ඕනි. ඉතින් මේ ආකාරයට ඉරානය සහ ඊශ්‍රායලය අතර නැවතත් යුදමය වාතාවරණය උග්‍රවීමත් සමගම ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිලද සීක්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98ක් ලෙසද ඒ වගේම WTI ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 94ක් ලෙසද මේ වන විට සටහන්ව තිබෙනවා. ඒ අනුව ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද ගිනිදැල් හේතුවෙන් මැද පෙරදිග කලාපය තුළ තිරසාර සාමයක් සඳහා වූ සියලු අපේක්ෂාවන් මේ වන විට තවත් දුරස් ඇති බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඉතින් ආකාරයට තමයි සටන් විරාමයට පසු ඉරානය සහ ඊශ්‍රායලය අතර යුදමය වාතාවරණය සහ මැද පෙරදිග කලාපය සම්බන්ධ සියලු කරුණු කාරණාවන් පෙළ ගැස්වෙන්නේ. ඉතින් මේ ආකාරයට ලෝකය හා සම්බන්ධ සියලු කරුණු කාරණාවන් වගේම අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න විශ්ව ලෝක YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ මැද පෙරදිග කලාපයේ නවතම යුද වාතාවරණය සහ තවත් වැදගත් කරුණු කාරණා සහිත තවත් වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.